හොරණ මිල්ලනිය සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ කේතවාචකය අද මුළු රටම කම්පා කර අවසන්ය. වටිනා ජීවිත 12ක් සදහටම මෙලව හැර ගොස්ය. නිවාසයේ හිමිකරු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. සියල්ල සිදුවී හමාරේ. නමුත් සැබෑ කේතවාචකයේ දිගහැරෙන්නේ ඉන්පසුය. එතෙක්කල් මේ අසරණයන් දෙස හැරි නොබැලූ ඔවුන් ඒ කාල් කර තිබූ පවුල්වල උදවිය යයි කියා ගන්නා පිරිස් දැන් කැමරා ඉදිරියට පැමිණ කිඹුල් කඳුළු සලනවා. අපි සල්ලි දුන්නා. ඒත් අපේ අයට කන්න දීලා නැහැ. ඇඳන් වල ගැට ගහලා තියලා කියමින් ඔවුන් අද වැළපෙති. ඇත්තටම මේ හඬන්නේ මේ ගෙවුන්ට ඇති ආදරයටද නැතොත් මිනි විකුණාගෙන කෑමටද හෘද සාක්ෂියක් ඇති මිනිසෙකු ලෙස අද මුළු මහත් සමාජයෙන්ම මේ මවාපෑම් කරන නෑදෑයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කවුරුනෝ නැතත් මියගේ ඒ අසරණ ආත්මයන් වෙනුවෙන් මේ ප්‍රශ්න ඔවුන්ගෙන් විමසන්න. හෘද සාක්ෂියෙන් ඇසිය යුතු ප්‍රශ්න 6ක්. අංක 1. වෙනත් තැනකට මාරු නොකළේ ඇයි? ඔබ පවසන පරිදි මේ නිවාසයට ඊතරම් විශාල මුදලක් ගෙවුවා නම් ඒ රෝගීන් නිසි ලෙස බලා නොගන්නා බව දැනත් Tamanගේම ලේ නෑයා වෙනත් සුදුසු ස්ථානයකට මාරු කිරීමට කටයුතු නොකළේ ඇයි? මුදල් තිබුණා නම් ඇයි තවත් බලා සිටී? අංක 2. නීතිය පිළිට නොපැතුවේ ඇයි? ආහාර නොදී අතිශය අපිරිසුදුව රෝගීන් ඇඳන් වල ගැටගසා තබාගෙන වද හිංසා පමුණුවන බව ඔබ දැන සිටියේ නම් ලංකාවේ කිසිදු පොලිස් ස්ථානයකට හෝ පරිවාස දෙපාර්තමේන්තුවට ගොස් ඒ පිළිබඳ එකදු පැමිණිල්ලක් හෝ නොදැම්මේ ඇයි? අංක 3. සමාජ මාධ්‍ය ඉදිරියේ නිහඬ වූයේ ඇයි? ආහාර ලබා නොදෙමින් අමුත්තන්ට මුණගැසීමට පවා ඉඩ නොදෙමින් මේ ස්ථානයේ අමානුෂික ලෙස පවත්වන ගියේ නම් ලොකු අයියා නැමැති බාරකරු Taman තුන් වේලම රස කර කන හැටි, උපන්දින සාද පවත්වන හැටි සහ දානමය පුණ්‍ය කර්ම කරන හැටි සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දමද්දී ඒ එකම වීඩියෝකටවත් මේ සාහසිකත්වය ගැන එකදු කමෙන්ටුවක් කෝ දමා ලෝකෙට ඇත්ත නොකියුවේ ඇයි? අංක 4. නිවාසයේ විනාශ වන තුරුම බලා සිටියේ ඇයි? රෝගීන් බැලීමට Tamanට ඉඩ ලබා නොදින්නේ නැතයි අද කැමරා ඉදිරියේදී කඳුළු පෙරන ඔබලා මේ මහා විනාශයේ සිදුවී සියල්ල අළු වී යන තුරුම අත් දෙක බැඳගෙන බලා සිටියේ ඇයි? Tamanගේ අම්මා තාත්තා සහෝදරයා බැලීමට ඉඩ නොදෙද්දී නිහඬව සිටීමට තරම් ඔබලා සතු වූයේ කෙබඳු දරු සෙනෙහසක්ද? අංක 5. ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය වෙද්දී විරුද්ධ වූයේ ඇයි? පාලකයා විසින් Tamanගේ පවුලේ අසන්න රෝගීන්ව වීඩියෝ කර සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරද්දී Tamanගේ ආත්ම ගරුත්වයට සහ පවුලේ සමාජිකයාගේ මානව හිමිකම් වලට සිදුව හානිය වෙනුවෙන් එදා ඊට එරෙහිව හඬක් නොනැගුවේ ඇයි? අංක 6. මේ දරුදුක පහළ වූයේ වන්දි මුදලක් බලාපොරොත්තුවෙන්ද? අවසන් වශයෙන් ඇසිය යුත්තේ මෙයයි. සියල්ල සිදුවී ජීවිත ටික අළු වී අවසන් වූ පසු අද එකපාරට මේ නෑදැකම් සහ දරුදුක මතුවී මියගිය උන් වෙනුවෙන් ඉදිරියේදී රජයෙන් හෝ නීතියෙන් ලැබිය හැකි වන්දි මුදලක් කෙරේ ඇති කිජුකම නිසාද? අවසාන වශයෙන් ජීවත්ව සිටීදී Tamanගේම දෙමාපියන් නෑදෑයන් මහමඟ දමා යන වැඩිහිටි නිවාසවල හුදකලා කරන සමාජයක ඔවුන් මියගේ පසු රූපවාහිනී කැමරා ඉදිරියේ රංගපාන මේ රංගනයන් පිළිකුළු සහගතයි. වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් ලැබුණු ඇත. නමුත් Tamanගේ වගකීම පැහැර හැර අද මිනිමතින් වැළපෙන උදවියට සුභාදාමෙන් ලැබෙන දඬුවම මීට වඩා දරුණු වනු නිසැකය.